පින්වත්නි අද දේශනාවට මේ නිර්වාණය සම්බන්ධ විග්‍රහයක් කරන්න කියලා මතක් කරලා තිබෙනවා. ඉතින් අපි ආශිර්වාද කරනවා මේ පින්තුන්ට ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ අමා නිවන සම්බන්ධ සාකච්ඡාව ස්වභාවයෙන් ගැඹුරුයි. ඒතර මේ ගැඹුරු ස්පර්ශ කරන්නේ අපි ප්‍රඥාවෙන්. ඒතර ප්‍රඥාව දුර්වල වෙන්න මේ ගැඹුරු ස්පර්ශ කරගන්න අපිට ලැබෙන්නේ නැහැ. ඒතර මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තුල මතුවෙන මූලික ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක බව. දෙවෙනි එක තමයි අර ශ්‍රේක ශ්‍රාවකයේ සම්මාදිටිය ඔසවා තබන මට්ටම. අනිත් එක තමයි අර ආර්ය ශ්‍රාවකත්වයේ සම්පූර්ණ වෙන මට්ටම. ඒතර ওই මට්ටම් තුන ඇතුලේ තමයි මුළු බුද්ධ ශාසනයම ශ්‍රාවකයා කතා කරන්නේ. ඒතර පළවෙනි එක තමයි අර ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකම. ඒක තමයි අපි මේ බණ අහලා හදාන්නේ. දැන් මේ නාලිකාවලින් එහෙම මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකකම තමයි හදලා දෙන්නේ. ඒතර මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක භාවයෙන්ම මාර්ගඵල කරා යන්න බැරිද කියලා කෙනෙක් අහන්න පුළුවන්. එහෙම යන්නත් පුළුවන්. ඒකට ගොඩාක් මෝරපු ප්‍රඥාවක් ඕන කරනවා. ඒතර දැන් අපිට තියෙන ප්‍රඥාව එහෙම ගොඩක් මෝරපු එකක් නෙමෙයි. නොමේරු ප්‍රඥාවක් අපිට තියෙන්නේ. ඒ නිසා මේ කාලේ අපිට අපේ ඇතුළාන්තේ බණ ඇහෙන වෙලාවේ දකින්න බෑ. ඒ කාලේ බණ අහලා සෝවාන් වෙච්ච අය සමහරට යාලට නෙමෙයි බණ කියලා තියෙන්නේ. දැන් සමහර දේශනා තියෙනවා. දැන් අපගේ සාරිපුත්තයන් වහන්සේ එදා වැඩ හිටියා. එදා මේ සාරිපුත්ත හාමුදුරුවන්ට නෙමෙයි බණ කියයි. එක්තරා බමුණෙකුට වේදනාව සම්බන්ධ බණ කියනකොට සාරිපුත්ත හාමුදුරුව තමයි රහත් වෙලා තියෙන්නේ. ඒතර එහෙනම් මේ ප්‍රඥාව තියෙන කෙනා ප්‍රඥාව තියනවා නම් වෙන කෙනෙකුට කිව්වත් එයාට ධර්මය ඇතුළට යනවා. වෙන කෙනෙකුට කිව්වත් ප්‍රඥාව තියෙන කෙනාට ඇතුළට යනවා. එතකොට සාරිපුත්තයන් වහන්සේ තමයි දා රහත් වෙලා තියෙන්නේ. නමුත් සාරිපුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට පවන් සලසලා ඉන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේට පවන් සලසලා ඉන්නකොට සාරිපුත්තයන් වහන්සේට නෙමෙයි දේශනාව කරන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් උන්වහන්සේ දේශනාවෙදිම අවබෝධය කරා යනවා. ඒතර අද මේ බණ ඇහෙන මට්ටමේදී අවබෝධය කරා යන්න තරම් අපි දක්ෂ නැහැ. බණ ඇහෙන මට්ටමේදී අපිට තියුණු අවබෝධයක් කරා යන්න බෑ. ඇයි බණ ඇහෙන මට්ටමේ තියුණු අවබෝධයක් කරා යන්න බැරි? ඒ බණ ඇහෙන මට්ටමේදී අවබෝධය කරා යන්න නම් එයා බණ ඇහෙන මට්ටමේදී යාගේ සිත විමසන්න ඕන. එයාගේ අභ්‍යන්තර සිත විමසා බලන්න ඕන. ඒතර දැන් අපිට එහෙම කරන්න බෑනේ. දැන් බණ අහගෙන ඉද්දිත් අපේ හිත අතීත සංස්කාර අනුව විසිරෙනවා. අනාගත සංස්කාර අනුව විසිරෙනවා. බාහිර අරමුණු පැත්තට විසිරෙනවා. දැන් බලන්න මේ බණ ඇහෙනකොට එළිය සද්දයක් ඇහෙනවා අපිට. ඒතර මම මේ බණ කියන අතරේ මා තුල ධර්ම විතර්ක ඇහෙනකොටම මා තුල ධර්ම විතර්ක හට ගන්නකොටම එළියට අමිහිරි ഘോഷාකාරී ශබ්දයක් ඇහෙනවා. ඒතර මේ ශබ්දේ පැත්තට මගේ හිත විසිරිලා යනවා. ඒතර ශබ්දේ පැත්තට මගේ හිත විසිරිලා යනකොට මොකද වෙන්නේ? එතකොට මේ ධර්ම මනසිකාරය සම්පූර්ණ කඩා වැටෙනවා. එතකොට දක්ෂ කෙනාට පුළුවන් යා මිහිරි શબ્දයක් විදර්ශනා කරන්න. අන්න ඒක තමයි දක්ෂකම කියන්නේ. දැන් හිතන්නකෝ මේ වෙලාවේ බණ ඇහෙනවා. දැන් බලන්න බණ ඇහෙනකොට මේ එළියෙන් શબ્දයක් ඇහෙනවා නේ. එතකොට ඔන්න මේ શબ્දේ පැත්තට මනසිකාරය ගියාම ඒක එක දිගට පවතින શબ્දයක් විදිහට අපිට වැහෙනවා. දැන් එකක මොකක් හරි තට්ටු කරනවා නම් තට්ටු කරන වෙලාවේ શબ્දය ඇහෙනවා. අනිත් වෙලාවට શબ્දය නිරුද්ධ වෙලා පවතිනවා. શબ્දය ඇහෙන්නේ නැහැ. දැන් බලන්න ඔය එළියෙන් ඇහෙන හඬ එක දිගට පවතිනවා. හැබැයි ඔය අතර එළිය හඬ දිගටම අපේ හිතට වැටෙන්නේ නැහැ. ඇයි මම මේ කියන ඒවත් ඕගොල්ලන්ගේ ඔළුවට යනවනේ. එතකොට මේ සෝත සම්පස්සේ නිසා මා තුල පවතින මේ මන් ධර්මයේ කතා කරද්දී මේ શબ્දයට අනුවත් ඕගොල්ලන්ගේ තුල හිත තුල විතර්ක ਵਿਚාර ශ්‍රද්ධාව ආදී ඉන්ද්‍රිය හට ගන්නවා. ආයෙත් අර શબ્දේ ගොරෝසුයි නිසා ඒ શબ્දේ පැත්තට ඕගොල්ලන්ගේ හිත යනවා. ඒතර දැන් කෙනෙක් කියන්න පුළුවන් ඔය මට්ටමින් අපිට බණ අහන්න බෑනේ. දැන් ওই මට්ටමින් අපිට බණ අහන්න අමාරුයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. නෑ, මේ අමිහිරි શબ્දයක් විදර්ශනා කරන්න පුළුවන් වුණොත් එතකොට එයාට ගොරෝසු හඬක් අහුවෙන්නේ නැහැ. දැන් මේ අමිහිරි શબ્දේ විදර්ශනා කරනවා කියන්නේ මේ શબ્දේ ගැටලුවක් නෙමෙයි. අපි අපේ සිත තමයි විපස්සනා කරන්නේ. කොහොමද ඒක කරන්නේ? දැන් මේ බණ ඇහෙනකොට ඕගොල්ලන්ට ධර්ම විතර්ක හටගෙන ධර්ම ආස්වාදයක් උපදිනවා. ඒක හරි මනාප ආස්වාදයක් නේ. ධර්මයේ තේරෙන්න ආස්වාදයක්. ඒ ධර්මයේ තේරෙන එක ඇතුළේ මර එළිය ඇහෙන අමිහිරි හඬට අපේ මානසිකාරය ගියාම එහෙන් තමයි සෝත විඥානේ පහළ වෙන්නේ. එතකොට ඒ શબ્දේ අඳුන ගන්න මට්ටමක් එනවා. සංඥා ස්කන්ධයක් හට ගන්නවා. ඒ શબ્දයට අනුව වේදනා ස්කන්ධයකුත් හට ගන්නවා. මේ බණ අතර මේ શબ્ද ඇහෙනවනේ කියලා නිකන් වේදනා ස්කන්ධයක් හට ගන්නවා. ඒක සුඛ වේදනාවක් නෙමෙයි. බලන්නකෝ මේ බණ අහන්න ඇවිල්ලා අපිට මේ අමිහිරි શબ્දයක් එනවා. මේ බණ ටික අහගන්න නැහෙනි කියලා ඕගොල්ලන්ගේ ඇතුළාන්තයේ තුල ගැටුම් සහගත શબ્දයක් ඇහෙනවා. ඉතිගෙදරින්දිත් ඕක වෙනවා. බණ අහගෙන ඉද්දි බබා අඬන හඬ ඇහෙනවා. මේ ළමෙක් අලුත උපන් දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට විපස්සනාවෙන් අනුග්‍රහයක් ගන්න පුළුවන් මට්ටමේ ධර්මයක් අපි ඉස්සරහා තියෙන එක කොච්චර ආශ්චර්යයක්ද.
එතකොට දැන් මේ අමිහිරි ශබ්දය ඇහෙනකොට අපිට කොහොමද ඒක පාවිච්චි කරන්නේ නිවන් දකින්න? ඒකත් පාවිච්චි කරන්න පුළුවන් නිවන් දකින්න. එතකොට පින්වත්නි ලෝකේ මනාපමනාප කියලා ලෝකයක් අහුවෙන්නේ නැහැ. දැන් මේ ඉන්න මට්ටමේදී ඔයගොල්ලෝ සුතමේ පඤ්ඤා කියන කියන්නේ ශ්‍රුතමේ ප්‍රඥාවක් හදාගන්න උත්සාහ කරන මට්ටමේදී ඔයගොල්ලන්ට මොකද්ද වෙලා තියෙන්නේ? මේ මට්ටමේදී ඔය ඇත්තන්ට හැම වෙලාවකම අර ධර්මාස්වාදයක් උපදිනවා, අමිහිරි ආස්වාදයකුත් උපදිනවා. ඇයි බාහිර ධර්මයේම ඇහෙන ශබ්ද නෙමෙයිනේ. දැන් බලන්න මේ වෙලාවේ නැවත ඒ ශබ්ද ඇහෙනවා. එතකොට මම මේ ශාලාවට ආපු අයටයි මේ කියන්නේ. මේක අවබෝධ කරගන්නයි කියන්නේ ගෙදරදිත් ඕකම තමයි වෙන්නේ. එතකොට ඒකට අනුව ඕගොල්ලන් තුල මොනවද හටගන්නේ? ශබ්ද සංඥා හට ගන්නවා. ඒ ශබ්ද සංඥා හට ගන්නකොට ඒ සංජානන නිසා වේදනාවකුත් හට ගන්නවා. ඒකට ලොකු කාලයක් නෑ දුක් වේදනාවක් හට ගන්නවා. මේ බනහඬ ආවා බනහ ගන්න නෑනේ කියලා. බලන්න මේ බන ඇහෙනකොට එළිය ශබ්දයකට මගේ හිත විසිරෙනවනේ කියලා. එතකොට ඔයගොල්ලන්ට එළියේ යමනාප ශබ්දයක් තියෙන බවටම හිත පිළිගන්නවා. ලෝකේ එළිය අමනාප ශබ්ද කියලා જાතියක් නැහැ. අපේ මානසිකාරය නිසා සෝත සම්පස්සය හටගෙන ඒක සෝත සම්පස්සෙන් හටගත්ත වේදනාවක් තියෙන්නේ. එතකොට මේ සෝත සම්පස්සෙන් හටගත්ත වේදනාව සෝත සම්පස්සෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. එතකොට මේ අමනාප අමිහිරි ශබ්දය ඇති වෙනකොට තමා තුල හටගන්නේ දුක් වේදනාව. එතකොට ආයෙත් ඕගොල්ලන්ට මේ බණ ඇහෙනකොට ඒක අපිට එළිය ඇහෙන ශබ්ද එක දිගටම හිතට වැටෙන්නේ නැහැ. ඒකනේ දැන් මම මේ කියන්නේ ඕගොල්ලන්ට තේරෙන්නේ. ඕගොල්ලෝ ඒකට ඔළුව නවනලා ප්‍රතිචාර දක්ව අහන්නේ එළිය ශබ්දේ වැටෙන එක වගේ මම මේ කියන ධර්ම කතාවත් වැටෙන නිසානේ. ඔයත් අන්න මම මේ කියන ධර්ම කතාවත් වැටෙන නිසායි ඕගොල්ලෝ ඔහොම ඔළුව වන්නලා කතා කරන්නේ. මම මේකට ප්‍රතිචාර දක්වන්නේ. එතකොට ඕගොල්ලන්ට ආයෙත් ධර්මයේ තේරෙනකොට ධර්මාස්වාදයක් උපදිනවා. ඒක පංචකාම ආස්වාදයෙන් ඉපදිච්ච එකක් නෙමෙයි. ඇයි මොකද මේ අපි කියන කතාව රාගයට සම්බන්ධත් නැහැ. ද්වේෂයට සම්බන්ධත් නැහැ. මෝහයට සම්බන්ධත් නැහැ. එතකොට රාග ද්වේෂ මෝහ ඇසුරු කරගෙන චිත්තචෛතසික ධර්ම උපදිනකොට ඒක තමයි භවයට උදව් කරන්නේ. නමුත් මේ ධර්මය අහනවා කියන එක වටින්නේ මේ ධර්මයේ කියන එක රාගයට අනුබලයකුත් නෙමෙයි. දැන් බලන්නකෝ ඕගොල්ලන්ගේ රාගය අවසන කතාවක් නෙමෙයිනේ අපි මේ කරන්නේ. ද්වේෂය අවසන කතාවකුත් නෙමෙයි. මෝහය අවසන කතාවකුත්. හැබැයි එළිය ඇහෙන શબ્දේ ඕගොල්ලන්ගේ ද්වේෂය හදනවානේ. මේ බණ ටික අහගන්න නෑනේ මේ එළියේ සද්දයක් නිසා. කියලා ඒ එළියෙන් ඇහෙන ශබ්දය ඒ සෝත සම්පස්සෙන් හටගත්ත Tamanගේ අභ්‍යන්තරය තුල සංස්කාරයක් පවතිනවා ද්වේෂය කියලා. ව්‍යාපාදේ කියලා. එතකොට ඒකට අනුව ඔයගොල්ලෝ තුල අමනාප සහගත දුක් වේදනාවක් හට ගන්නවා. බණ ඇහෙනකොට ඒක අමනාප සහගත දුක් වේදනාවක් හටගන්නේ මනාප සුඛ වේදනාවක් හට ගන්නවා. එතකොට දැන් අපි බලන්න ඕන මේ මනාප සුඛ වේදනාව ධර්මයේ ඇහෙන මට්ටමේදී ඇති වෙලා ඒක එහෙම නිරුද්ධ වෙලා යනකොට එළිය අමනාප ශබ්දය ඇහෙනකොට අමනාප සහගත අමිහිරි දුක් වේදනාවක් හට ගන්නවා නේද හිතේ. ඒ දුක් වේදනාව හටගෙන නිරුද්ධ වී යනවා නේද කියලා අපි අර වේදනාව බැලුවොත් එයා වේදනානුපස්සනාව වඩා. අන්න බලන්න සතර සතිපට්ඨානයේට අනුබලේ ගන්නේ අරමුණු ටික ඇතුළෙමයි. දැන් සතර සතිපට්ඨාන කිව්වම අපේ ඔළුවට එකපාර එනවා නේද මේ වාඩි වෙලා බොහොම ලෑස්ති පිට වඩන කතාවක්. ඔය මට්ටමින් නම් බණ අහන්නේ එයාට එළිය අමිහිරි ශබ්දයක් එයාට මාර්ගඵල හදිසි කරනවා. එළිය ඇහෙන අමිහිරි ශබ්දේ පවා එයාට නිවන් මාර්ගයට කමටහනක් වෙලයි තියෙන්නේ. මොකද එළියේ ශබ්දයත් එක්ක එයා පැටලෙන්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන අපි ශබ්දයත් එක්ක පැටලෙනවා. ඊට පස්සේ අපි වටේට ඉන්න ආයතන වලට කතා කරලා කියනවා මෙහිම අමිහිරි ශබ්දයක් තියෙනවා. වහාම එක නවත්තන්නේ අපිට හරිම කටෝරයි. කියලා එක්ක වටේ ඉන්න අයට කතා කරනවා. එක්ක පොලිසියට කියනවා. එක්ක ඒකට අදාළ බලධාරීන් දැනුවත් කරන්න යනවා. එක්ක ඒගොල්ලොත් එක්ක වචන හුවමාරුවක් වෙනවා. මොනවද ඕගොල්ලෝ මේ වටේ ඉන්නවා මිනිස්සු ඉන්නවා කියලා දන්නේ නැද්ද? ඇයි ඕගොල්ලන්ට ওই වැඩේ පොඩ්ඩක් පාඩුවේ කරන්න බැරි? කියලා අපි ඒකට ප්‍රතිචාර දක්වන මට්ටමක් තියෙනවා. ඔන්න ප්‍රතිචාර දක්වන්නේ බාහිර අරබුදයක් ඇත කියන සීමාව ඇතුළේදී. ඒතර දැන් බුද්ධ ශාසනීය ශ්‍රාවකයා දෙපැත්තට විමසන්න ඕන. මොකද්ද? බාහිරටත් වික්ෂිප්ත නොවීම පිණිස විමසන්න ඕන. අභ්‍යන්තරයට හිත හැකිලිම අභ්‍යන්තරයට හිත හැකිලෙන්නේ නැති විදිහට විමසන්න ඕන. ඕක තමයි අන්තෝ ජටා බහි ජටා කියලා ධර්මයේ කියන්නේ. බාහිරත් ගැටයක් පවතිනවා අභ්‍යන්තරයේ ගැට. මේ ගැට දෙකම අපි ගහගෙන තියෙන්නේ. ඒතර බාහිර ගැටය කියලා ඔය ජටා සූත්‍රයේ තියෙන ගාථාව අපිට හරියට තෝරගන්න බෑ පින්වත්නි මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. ඇත්තටම බාහිර ගැටය කියලා කියන්නේ බාහිර ශබ්දයේ අරුබුදයක් විදියටම දකිනවා. ඒතර බාහිර ශබ්දේමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඒකනේ කෙනෙක් බනිනකොට අපි ඇවිස්සෙන්නේ. කෙනෙක්ගේ වචන ඉස්සරහ අපි ඇවිස්සෙන්නේ බාහිර ශබ්දේමයි. ඉතින් අපි එහෙම ඇවිස්සilla නවතිනවා නම් ඒත් කමක් නැහැ. අපි තුල දේශය හටගත්තම දේශයට අදාළව ඒක තමයි අකුසලය. අකුසලා ධම්මා අකුසලෝ ධම්මෝ අකුසල් ධර්මයට අනුව අකුසලස්ස ධම්මස්ස. ඊට පස්සේ ඒකට අනුව චිත්තචෛතසික ධර්ම හට ගන්නවා. ඊට පස්සේ
දැන් බුද්ධ ශාසනය කියන කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අභ්‍යාකතස්ස ධම්මස්ස. අභ්‍යාකතස්ස ධම්මස්ස කියලා කියන්නේ ඒකට අනුව රූපයක් අට ගන්නවා. දැන් එළියේ ශබ්දේම ප්‍රශ්නයක් කියලා දැනගෙන ඒකට අනුව තමා තුළ ව්‍යාපාදේ හට ගන්නකොට, ද්වේෂය හට ගන්නකොට, ඒ ද්වේෂේ පදනම් කරගෙන පින්නත් ඒකට අදාළ චිත්තචෛතසික ධර්ම හිතට ගලන්න පටන් ගන්නවා. ඒ චිත්තචෛතසික ධර්ම ඇසුරු කරගෙන එයාගේ රූපයත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒකනේ ද්වේෂය ඇති වුණාට පස්සේ අපිට දාඩිය දානවා, ඇස් දෙක රතු වෙනවා, හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා, රුධිර සංසරණ වේගය වැඩි වෙන රූපස්කන්ධ වෙනස් වෙනවා එකපාරම. ඒකට අපි කියන්නේ මොකද්ද? චිත්තජ රූපය කියලා කියන්නේ. සිතට අනුව රූපේ හටගෙන කියන එක. සිතට අනුව විතර නෙමෙයි රූපේ හටගන්නේ, ආහාරයෙන් හටගන්න රූපේ තියෙනවා. ඒකයි කැම්බීම කෑවම රූපේ පුෂ්ටිමත් වෙන්නේ. නමුත් සිතට අනුව වර්තමානයේ රූපේ හට ගන්නවා. ඒක ඕලාරික මට්ටමේ නෙවෙන්න පුළුවන්. දැන් බලන්න මේ බණ ඇහෙන වෙලාවේ ඕගොල්ලන්ගේ හෘද ස්පන්දනයේ පව අඩු වෙලා තියෙන්නේ. ඇයි ඕගොල්ලන්ගේ සිත තුළ හට ගන්න සිතුවිලි විතර්ක උද්වේගකාරී ඒවා නෙමෙයිනේ. සද්ධාව වගේ. ඒකනේ ආනාපාන සතිය වඩ아가න යනකොට ආස්වාස ප්‍රාස්වාසෙ නොදැනියන්නේ. දැන් ආනාපාන සතිය හොඳට වඩ아가න යනකොට එක වෙලාවක් එනවා මම හුස්ම ගන්න නෑවද්ද කියලා දැනෙන මට්ටම. ඒක ආනාපාන සති සමාධිය ගැන අපි දේශනා මං හිතන්නේ 300ක් විතර කරලා තියෙනවා මේ වෙනකොට මේ ප්‍රඥා නාලිකාවේ. එතකොට ආනාපාන සති සමාධියේදී එක වෙලාවක ආස්වාස ප්‍රාස්වාසෙ නොදැනී යනවා. එතකොට ආස්වාස ප්‍රාස්වාසෙ නොදැනී යනකොට අපිට හිතෙනවා මේ මං හුස්ම ගන්න නෑවද්ද කියලා. නෑ ආස්වාස ප්‍රාස්වාසයේ ගන්න නැත්තම් එක්ක සිහි විසඤ්ඤ වෙලා තියෙන්න ඕනේ, එක්ක හතරවෙනි ධ්‍යානෙට සමවැදිලා තියෙන්න ඕනේ, එක්ක නිරෝධ සමාපත්තියට සමවැදිලා තියෙන්න ඕනේ, එක්ක මිය ගිහින් ඉන්න ඕනේ. ඔය අවස්ථා එකක් වෙන්න ඕන ආස්වාස ප්‍රාස්වාසයේ ග්‍රහණය වෙන්නේ නැත්තම්. ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙන්නේ නැත්තම් එක්ක සිහි විසඤ්ඤ වෙලා තියෙන්න ඕනේ, එක්ක දිය ගිලිලා ඉන්න ඕනේ. දිය ගිලුනම ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධයිනේ. ඊට පස්සේ එක්ක මැරිලා ඉන්න ඕන, එක්ක හතරවෙනි ධ්‍යානෙට සමවැදුණු වෙන්න ඕන. ඒ හතරවෙනි ධ්‍යානෙදී ආස්වාස් ප්‍රාස්වාසය නිරුද්ධ වෙලා යනවනේ. ඊළඟට එක්කෝ යා මේ නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්න ඕන. එතකොට දැන් ඔය එකක්වත් නෙමෙයි නං ආස්වාස ප්‍රාස්වාසය ගැනෙනවා. ඒක සංසිඳී පවතින. දැන් මේ දවස්වල දැන් ඔයගොල්ලෝ ටීවී එකෙන් පේනවනේ මේ දවස්වල ඔලිම්පික් යනවනේ. එතකොට වේගෙන් දුවන මිනිස්සු දිහා බලන්නකෝ. ඒගොල්ලෝ වේගෙන් ආස්වාස කරනවා. මීටර් 100 200 දුවන තරඟ පින්නනවනේ ටීවී එකේ. ඒගොල්ලෝ වේගෙන් ආස්වාස ප්‍රාස්වාස කරනවා. හැබැයි ඒ වේගෙන් ආස්වාස ප්‍රාස්වාස කරන්නේ කායික උද්වේගයත් වැඩි, මානසික උද්වේගයත් වැඩි. එම කොහොමද බලන්නකෝ ඒගොල්ලෝ හිටගෙන ඉද්දී. දැන් මීටර් 200 300 දුවන්න තරඟයට අවතීර්ණ වෙද්දී ඒගොල්ලෝ හරිම ජව සම්පන්න වෙන්නේ. ඒගොල්ලන්ට රූපේ එක තැනක තියාගෙන ඉන්න බෑ. හැම වෙලාවකම මේගොල්ලෝ මාංශ පේශි වල යම්කිසි චලනයක් එක්කම ඉන්නේ. ඇයි අර සිත තුළ ඉතා ජව සම්පන්න උද්වේගකාරී සිතුවිලි හටගෙන ඒකට අනුව රූපස්කන්ධය වැඩ කරන්න ගන්නවා. ඊට පස්සේ ඒක දුවලා ඉවර වුණාට පස්සේ ඒගොල්ලෝ වේගෙන් ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඒ කියන්නේ කායික උද්වේගයත් වැඩි, මානසික උද්වේගයත් වැඩි. හැබැයි ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න ආස්වාස ප්‍රාස්වාස සංසිඳෙනවා. අර දුවලා මීටර් 200 දුවලා ඉවර වෙච්ච ගමන් තරම් වේගෙන් ආස්වාස ප්‍රාස්වාස කරන්නේ විනාඩි 10ක් විතර ගියාට පස්සේ ඒගොල්ලන්ගේ ආස්වාස ප්‍රාස්වාස ටිකක් සංසුන් වෙන්න ගන්නවා. ඔන්න ඕකම තමයි පින්වත්නි දැන් අපිට අර භාවනාවේදීත් වෙන්නේ. භාවනා කරගෙන යනකොට අර කයටත් වැඩ නැහැනේ. සිතුවිලි වල වේගයත් අඩු වෙලානේ තියෙන්නේ. මොකද ඇස කන නාසය දිවකය මනස හරහා වෙනත් සිතුවිලි ගලන්නේ නැහැනේ හිතට. ඒ සිතුවිලි ගලන එක අඩු වෙලා ඒ සිතුවිලි ගලන එක අඩු වෙන්න කයත් පින්නත් සංසිඳී පවතිනවා. ඒ කය සංසිඳී පවතින නිසා කොච්චර සංසිඳිලාද කියනවා නම් ආස්වාස ප්‍රාස්වාස මං කරන්නේ නැවද්දෝ කියලා හිතෙන මට්ටමට සංසිඳිලා යනවා. මම මේ ආස්වාස ප්‍රාස්වාසය කරන්නේ නැද්ද දන්නේ කියලා හිතෙන මට්ටමටම අපේ ඇතුළාන්තය සංසිඳිලා යනවා. ඒක තමයි ඒ වෙන්නේ. එතකොට දැන් මේ විදියට පින්වත්නි මේ දැන් සමහර වෙලාවට අපිට හැම වෙලාවකම බාහිර අරබුදයක් පේන්න ගන්නවා. දැන් අපි ඔය කියාගෙන ආපු ධර්ම කතාවට අනුව. එතකොට හැම වෙලාවකම බාහිර අරබුදයක් දකින්න තාක්කල් එයා බාහිර ලෝකයක් එක්ක පැටලෙනවා. එතකොට බාහිර ලෝකයක් එක්ක අරබුදේ පේන්නේ නන්දිය නිසා. එයා තුල අභ්‍යන්තරය තුල සතුටින් පිළිගැනීමක් තියෙන නිසා. නන්දිය කියන්නේ මොකද්ද? සතුටින් පිළිගැනීමක් තියෙනවා. ඒතර කෙනෙක් කියන්න පුළුවන් මේ ද්වේෂය හටගන්නේ කොහොමද? සතුටින් පිළිගැනීමකින්. ඔක තමයි ඉන්න ප්‍රශ්නේ. පින්වත්නි, යා සතුටින් මම පිළි අරගෙන තියෙනවා. ඒ නිසා මම බැනුම් අහනවට කැමති නෑ. මම අමනාප ශබ්ද අහන්න කැමති නෑ. මම දේශසහගත වචන අහන්න කැමති නෑ. මම අභිනන්දනය කරනවා සතුටේ. මට මං ගැන නන්දියක් පවතිනවා. මට මං ගැන නන්දියක් පවතින නිසා මට සාපේක්ෂව අරමුණු කියවනකොට ගැටෙන්න පුළුවන් අරමුණුත් මුණ ගැහෙනවා. දැන් කවුරු හරි බනිනකොට මම මොකටද බැනුම් අහන්නේ? එතකොට දැන් නන්දිය නිසා තමයි උපාදානෙ වෙන්නේ කියලා ධර්මයේ කියන්නේ.
ඒතර කෙනෙක් කියන්න පුළුවන් සතුටින් පිළිගැනීම ඇතුලේ නම් අරුබුදේ තියෙන්නේ අපි බාහිර අරමුණු සතුටින් පිළි අරගෙන නැහැ සමහර ඒවා. බාහිර අරමුණු දැන් අපි එළියේ බණින කෙනෙක් එක්ක අපි බණිනවා නම් එළිය අපිට දෝෂාරෝපණය කරන කෙනෙකුට අපි දෝෂාරෝපණය කරනවා නේ සතුටින් පිළිගැනීමක් ඇතුලේ නෙමෙයිනේ දෝෂාරෝපණය කරන්නේ. ඒතකොට කෙනෙක් අහන්න පුළුවන් ඒක නම් නන්දිය නිසා නෙමෙයි වෙන්නේ කියලා. නෑ ඒකත් නන්දිය නිසා. මොකද්ද නන්දිය? එයා එළිය શબ્දේ සතුටින් පිළි අරගෙන නෑ. මාව සතුටින් පිළි අරගෙන මම බැනුම් අහනවට මං වගේ කෙනෙක් බැනුම් අහන්න ඕනේ නෑ. මං වගේ කෙනෙක් දෝෂාරෝපණයට ලක් වෙන්න ඕනේ නෑ. මම මොකටද බැනුම් අහන්නේ? මං කවුද එයාගෙන් බැනුම් අහන්නේ? ඔයා දන්නවද මං කවුද කියලා ඔයාලට පුළුවන් ලෝකයේත් එක්ක පැටලෙන්න. අර මාව අභිනන්දනය කරගෙන ඒක කරන්නේ. එළිය શબ્දය අභිනන්දනය කරගෙන නෙමෙයි. අමනාප શબ્දය අභිනන්දනය කරන්නේ නෑනේ අපි. අමනාප શબ્දයට අපි ප්‍රතික්ෂේප කරන්නනේ බලන්නේ. ඒතකොට අමනාප શબ્දය ඇතුළේ නන්දිය පවතිනවා. මොකද්ද නන්දිය? අමනාප શબ્දය ඇතුලේ නන්දිය තමයි මාව සතුටින් පිළි අරගෙන. නන්දිය කියන්නේ සතුටින් පිළිගැනීමනේ. මාව සතුටින් පිළි අරගෙන ඉන්න තාක්කල් මම බැනුම් අහනවට කැමති නෑ. දෝෂාරෝපණයට ලක් වෙන්න කැමති නෑ. චෝදනාවට කැමති නෑ. ගැරහීමට කැමති නෑ. එතකොට එළිය ලෝකයේත් එක්ක ගැටෙන්නේ මාව අභිනන්දනය කරගෙන. එහෙනම් නන්දියෙන් තොරව ලෝකයේත් එක්ක පැටලීමක් කියලා එකක් දකින්න ලැබෙන්නේ නෑ. එතකොට නන්දිය කියන එක කඩන එක තමයි මුළු බුද්ධ ශාසනයේම හර පද්ධතිය. දැන් මුළු බුද්ධ ශාසනයේම අර්ථය මොකද්ද? නන්දිය කඩලා දාන එක. මේ බුද්ධ ශාසනයේ සංස්කෘතික ශ්‍රාවකයාට නන්දිය කඩන එක අමතක වෙලා තියෙන්නේ දැන්. දැන් හොඳට බලන්න දැන් මේට බණ අහන්න එන අය නම් වාග් ධර්මඥානයක් තියෙන අය. නමුත් ලෝකෙක් බහුතරයක් දෙනෙක් බලන්න ඒගොල්ලෝ නන්දිය කඩන වැඩේ ඒගොල්ලන්ගේ ප්‍රධාන වැඩේ කරගෙන නැහැ. ඒගොල්ලෝ අර සංස්කෘතික ශ්‍රාවකයා. මේ සංස්කෘතික රැඩයක් තියෙනවනේ. දැන් මේ දහත් වට්ටිය සංස්කෘතිකයිනේ. මේ පැන් එක සංස්කෘතිකයිනේ. දැන් මෙහෙම තියලා තියන්න එපා බණ අහන්න. මේ ඔක්කොම දැන් මෙහෙම දහත් වට්ටිය ඇතුලේ සංස්කෘතික රටාවක් නේ තියෙන්නේ. දැන් මේක පූජා කරේ නැහැ කියලා මම බණ කියන එක නවත්තන්නේ නැහැ නේ. හැබැයි මේක සංස්කෘතිකයි. නමුත් මේ සංස්කෘතිය දැන් දහත් වට්ටියක් වුමනා නැහැ අවබෝධය කරා යන්න. හැබැයි මේ සංස්කෘතික ශ්‍රාවකයේ අවස්ථානුකූලව සංසුන් කරනවා. දැන් බලන්න මේ බුලත් වට්ටිය ගේනකොට කඩේ මුදලාලිට තිබෙන්නේ නැති ගෞරවයක් ඔය ඇත්තුන්ට ආවනේ. ඒතර මේ බුලත් ටික හදනකොට පවා දේශනාව පිළිබඳ අර්ථයක් ඔලුවට එනවා. මේක මොකටද? ධර්ම ආරාධනාවට. ඒක ඇතුලේ අර මේ අවස්ථානුකූලව එයා සංසුන් කරනවනේ. හැබැයි මේ දහත් වට්ටිය කියන එක සංස්කෘතික වුණාට මේ දහත් වට්ටිය වමනාම නෑ ධර්මය අහන්න. ධර්මය කියන එක අභ්‍යන්තරිකයි. ඕගොල්ලෝ ධර්මයෙන් උත්සාහ කරන්න Tamanගේ ඇතුළ අවබෝධ කරගන්න. ඇතුළ අවබෝධ කළාට පස්සේ එළිය ප්‍රශ්න නෑ. දේශනාව ඇතුලේ නිවන් දකින්න ඕන නේද? මේ කාලේ ගොඩාක් අය අපෙන් අහනවා මේ බණ අහනකොට ඇයි අපිට අවබෝධයේ පැත්තට හැරෙන්න බැරි? දැන් බුද්ධ කාලේ හිම අවබෝධයේ පැත්තට හැරිලක් තියෙනවා නම් පශ්චාත් කාලීනවත් සමහර වෙලාවට ඔය මලියදේව වගේ මහරහතන් වහන්සේලා බණ කියද්දි විශාල පිරිසක් ඔය මඟඵල පැත්තට හැරිලා තියෙනවා. පරිපූර්ණ අවබෝධය කරා ගිහින්නේ. දැන් ඇයි ඔබ වහන්සේලා බණ කියද්දි වර්තමාන බෞද්ධයාට මාර්ගඵල අවබෝධයේ පැත්තට Tamanගේ අවධානය යොමු වෙන්නේ නැත්තේ ඇයි කියලා වර්තමාන බෞද්ධයාට ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව තමයි ඒ ඇත්තන්ට එකක් තමයි පළවෙනි එක තමයි අතීත අනාගත සංස්කාර අනුව හිත හැසිරෙන මට්ටමේදී බණ අහන්නේ. සමහරට මෙතන බණ අහන්නේ. එක්ක ඊයේ කාපුවා ගැන, ඊයේ වෙච්ච දේවල් ගැන, ඊයේ අහපු දේවල් ගැන, ඊයේ දැනුණු දේවල් ගැන, ඊයේ හිතුණු දේවල් ගැන අදත් හිත බණ අහනවා. අපරාධිනේ දුර ඉඳලා බණට ඇවිල්ලා අතීත සංස්කාර අනුව මේ වෙලාවේ හිත හසුරුව ගන්න එක. ඒක එකක්. එක්ක අනාගත සංස්කාර අනුව කල්පනා කර බණ අහනවා. ඒ බණ ඉවරුණාම යන විදිය ගැන. බණ ඉවර වෙන වෙලාව ගැන. ඊට ඉස්සරහට කර දැන් අද දවසේ කරන්න තියෙනවා. දැන් මේ උදේ කාලේනේ දැන් අද දවසේ කරන්න තියෙනවා ගැන. ඒව ගැන කල්පනා කර බණ අහනවා. ඒක තමයි ප්‍රධාන එක. අවබෝධය කරා යන්න බැරි. මොකද අවබෝධය කරා යන්න බැරි ප්‍රධාන එක අතීත සංස්කාර අනුවත් හිත හැසිරෙන්න ගන්නවා. අනාගත සංස්කාර අනුවත් හිත හැසිරෙන්න ගන්නවා. එතන අතීත අනාගත සංස්කාර අනුව හිත හැසිරෙන මට්ටමේදී ධර්මයේ ඇහුවට ඒ ධර්මයේ පින්වත්නි අපිට දරා ගන්න බෑ. ඒ ධර්මය අපේ ඔළුවට යන්නේ නැහැ. ඒ අතීත සංස්කාර අනුවත් හිත හැසිරෙනවා, අනාගත සංස්කාර අනුවත් හිත හැසිරෙනවා. ඒ හැසිරෙන මට්ටමේදී ධර්මයේ ඔරොත්තු දෙන්නේ නැහැ. දෙවැනි එක වර්තමානයේ සිහිනුවන පාවිච්චි කරන්නේ නැහැ මිනිස්සු ධර්මයේ හද්දි. වර්තමානයේ සිහිනුවන පාවිච්චි කරන්නේ. ඒ සිහිනුවනේදී තියෙන ප්‍රධාන ලක්ෂණ හතරයි තියෙන්නේ. මොකද්ද? මේ කියන ඒවා මට හරියයිද කියලා දේශනාව Tamanට ගලප අහන්න ඕනේ. මේ කියන ඒවා මට හරියයිද? ඒකට අපි කියන්නේ සාර්ථක සම්පජාඤ්ඤ කියලා. මේවා මට සාර්ථකේවද? මං වගේ මිනිස්සෙකුට මේවා හරියයිද කියලා හැම වෙලාවක එතකොට එයාට හරියන කොටස අහු වෙනකොට එයා ඉක්මනට දරා ගන්නවා. අද සම්ප්‍රදායට ඔහෙ බණ අහනවා ඉවර වෙනකන් එයා වැඳගෙන අහනවා ඒවා හරි වුණත් එකයි වැරදි වුණත් එකයි. ඔකට කියන්නේ සාර්ථක සම්පජාඤ්ඤ.
මේවා සාර්ථකද? මේ හාඳුරු කියනවා ප්‍රායෝගිකව සාර්ථකද? කියලා හැම වෙලාවකම ඒකට කියන්නේ සාර්ථක සම්පජාඤ්ඤය. ඊට පස්සේ අහනකොට ගැළපීම නොගැළපීම විමස බණ අහනවා. ඒකට අපි කියන්නේ සප්පාය සම්පජාඤ්ඤය. තමයි ඒක දැන් සමහරට මේ බණ මටමයි කිව්වේ කියන අදහස එන මට්ටමට එයා විමසන්න ගන්නවා. ඔය බණ නම් හරියට මට දැන් අපි විමසන්නේ කොහොමද? ඔයාට නම් හොඳ බණ ටික. ඔයා හිටියේ නෑනේ ඒක. ඔය නම් හාඳුරන්නේ දැන් අපිට බණිවරුඩාම කියනවනේ අපේ මහත්තයාටමයි ඔය කියලා කිව්වේ. අපේ මහත්තයාට ලස්සනට ගැලපුණා ඕක. දැක්ක නේද? ඇහුවා නේද? කියලා එයා යනකොටත් වාහනේට ගොඩ වෙලා යද්දිත් කියන්නේ. ඇහුණා නේද හාඳුරු කියපු එක? ඔයාටමයි කිව්වේ ඔය. ඔයා ওই ටික අහගත්තා නම් ඔයාට වරදී. එතකොට එයා මහත්තයාට ගලප තමයි යා විමසලා තියෙන්නේ. හොඳ පාඩම. අපි කිව්වමනේ අහන්නේ නැත්තේ. ඒ නිසා දැන් අහගත්තනේ හාමුදුරන්ගෙන් කියලා එයාගේ මහත්තයා ගැන කල්පනා කර බණානේ. අපේ මහත්තයාට හරියනවා බණ ටික. එක්ක අපේ නෝනට හරියනවා. අපේ දරුවන්ට හරියනවා. අපේ දෙමව්පියන්ට නම් ওই බණ ටික හරියනවා. මගේ අර එතකොට ඒකේ ඇතුලේ යාට නැත්තේ මොකද? සප්පාය සම්පජඤ්ඤය. සප්පාය අසප්පාය විමසන්නේ. ගැළපීම නොගැළපීම යා බාහිර ලෝකයේ පැත්තට දාලා. අපි මහත්යට ගැළපෙනවා අහවල් කෙනාට ගැළපෙන්නේ නැහැ. එයාට නම් හොඳ බණ ටික කියලා බාහිර කෙනෙක්ව දකිමින් එයාට ආරෝපණය කරලා ධර්ම කතාව එයා බණ අහනවා. එතකොට එයාට සිහිනුවන නැහැනේ. ඒකට අපි කියන්නේ මොකද? සප්පාය සම්පජඤ්ඤය නැහැ. ඊළඟ එක තමයි ගෝචර සම්පජඤ්ඤය. ගෝචර සම්පජඤ්ඤය. එතකොට එයා බණ අහනකොට අනේ මේ බණ ඇහෙන එක ඇතුලේ පවා මගේ සිත තුළ සිතුවිලි විතර්ක හටගෙන බිඳිලා යනවා නේද? අන්න ඒක දකිමින් බණ අහන්න ඕන. දැන් මේ බණ අහන්න වාඩි වෙනකොට තිබ්බ සිතුවිලි නෙමෙයිනේ පින්වත්නි දැන් ඔය ඇත්ත තුල තියෙන්නේ. මේ බණ අහන්න වාඩි වෙලා බණ කියනකොට පහළ වෙච්ච සිතුවිලි මන් තුල දැන් නැහැනේ. ඒවට මොකද්ද වෙලා තියෙන්නේ? ඔක්කොම නිරුද්ධ වෙලා ගිහින්. ඒවා එක ඉතිරි නැතුව නිරුද්ධ වෙලා. ඒ කවදාවත් හටගන්නේ නැහැ ඒවා. ඒ නිරුද්ධ වී ගිය සිතුවිලි තියෙනව නේද? ඒවා පින්වත්නි ආයේ කවදාවත් හටගන්නේ නැහැ. එච්චර නිරුද්ධ වෙලා ගිහින්. හටගත්ත සිතුවිලි එතනම නිරුද්ධ වෙලා ගිහින්. බණ කියනකොට මා තුල හටගත්ත ධර්ම විතර්ක තියෙනවා නම් ධර්ම විචාර තියෙනවා නම් ධර්ම සංචේතනා තියෙනවා නම් ධර්මයට අදාළව යම්තාක් මගේ සිත තුල ගොඩ නැගිච්ච ධර්මට තියෙනවා. ඔක්කොම නිරුද්ධ වෙලා ගිහින්. ඒවා නිරුද්ධ වීම නිසා තමයි මේ වචනේ එළියට එන්නේ. නැත්තම් අපි අතර එකම කතාවක් යන්න ඕනේ ඉවර වෙනකම් බණ ඉවර වෙනකම්. දැන් බලන්නකෝ මේ බණ වලට අදාළ සිතුවිලි විතර්ක නිරුද්ධ වෙලා ගිහින්. ඒ නිරුද්ධ වී යනකොට මා තුළ තව විතර්ක හට ගන්නවා මේ කායික උද්වේගයට අදාළව. ඒකනේ මම මේ අතත් හසුරුවන්නේ. මම මේ බණ කතා කරනකොට මට මේ අතත් එහාට මෙහාට හරවන්න පුළුවන් මට්ටමේ. ඒකට අදාළවත් පින්වත්නි සිතෙන් චිත්තකිරිය වායෝ ධාතුව නිපද වෙන විදිහට සිතුවිලි හට ගන්නවා. ඒතකොට කොච්චර වේගයෙන් මේ සංසිද්ධිය වෙන්න ඕනද? ඒවා ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. ඒ ඉතිරි නැතුව නිරුද්ධ ඒකට තමයි ආනාපාන අපි මේ ඉරියාපත පබ්බේ ගැන අපි කාලයක් දේශනා කරලා තියෙනවා. ඒ වගේ අපි සක්මන ගැන කියද්දී අපි ඒ ටික පැහැදිලිව කියලා තියෙනවා. පාය ඔසවන්නකොට ඔසවන්න තිබ්බ සිත පාදයේ තබනකොට නිරුද්ධ වෙලා යනවා. සක්මනේදී ඒකයි අපි බලන්නේ. ඔසවනවා පාදයේ තබනවා ඔසවනවා තබනවා කියලා කකුල සක්මන් භාවනාව කියලා එකක් උගන්වන්නේ ඒකනේ. ඔසවනවා තබනවා ඔසවනවා ඔහොම බලනවනේ. ඊට පස්සේ අපි ඒකේ පියවර කීපයකින් පස්සේ බලන්නේ මොකද්ද? පාදේ ඔසවනකොට ඔසවන බවට සිතක් තිබුණා. ඉස්සරහට පාදේ යනකොට ඔසවන බවට තිබ්බ සිත නිරුද්ධයි. පාදේ තබනකොට ඉස්සල ඔසවන්න ඕන කියලා තිබ්බ සිත නිරුද්ධ වෙලා ගිහින් තියෙන්නේ. එහෙනම් මේ පාදේ තබන හැම වෙලාවකම මගේ සිත තුළ සිතුවිලි නිරුද්ධ වෙලා ගිහින් නේද? සිත තුළ නොයෙක් විතර්ක නිරුද්ධ වෙලා ගිහින් නේද? ඒවා අය හටගන්නේ නේද? කියලා Tamanගේ ඇතුළාන්තයේ දකිමින් යම් කෙනෙක් දේශනාව ඇහුවොත් කියන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ දකිමින් යම් කෙනෙක් දේශනාව ඇහුවොත් එයා කවදාවත් පින්වත්නි කඩා වැටෙන්නේ නැහැ. තමන්ගේ සිත දකිමින් දේශනාව ඇහුවොත් එයා කවදාවත් පින්වත්නි කඩාගෙන වැටෙන්නේ නැහැ. දැන් අපිට බැරි උනේ ඔන්න ඕකයි. තමන්ගේ අභ්‍යන්තරයේ දකිමින් දේශනාව අහන්නයි බැරි උනේ. ඒ දකිමින් දේශනාව ඇහුවොත් එයාට ප්‍රශ්නයක් එන්න විදියකුත් නැහැ. අද නම් බණ ටික අහගන්න බැරි වුණා කියලා එකකුත් නැහැ. හේතුව එයාට බණ ඇහෙනකොට බණ ඇහෙන අතරේ මොනතරම් අමිහිරි ഘോഷාකාරී ශබ්දයක් ඇහුණා. හිතන්නකෝ මේ බණවලදී මා තුල ඒ බඳු මට්ටමට අපි හුරු වෙලා නම් අපිට එළිය ඕනම ශබ්දයක් විදර්ශනා කරන්න පුළුවන්. පින්වත්නි මම මේ බණ කියන විදිහට ඕගොල්ලෝ තුල යම් සුඛාස්වාදයක් ඉපදුනාට ඕගොල්ලෝ තුල මොනවා හරි චර්යාවක් දැකලා මම ඒකට දෝෂාරෝපණය කළොත් දැන් මොනවා හරි මේ බණ ඇහෙන අතරේ මම ඕගොල්ලන්ට මොනවා හරි චෝදනාවක් දෝෂාරෝපණයක් කළොත්
හිතන්නකෝ මොනවා හරි දෙයක් නිසා කියලා එක්ක නිදි කිරා වැටෙන එකක් හරි මොනවා හරි පුංචි පුංචි දේවල් වෙන්න පුළුවන් නේ. එතකොට දැන් මේ බණ අහන කොටත් එහෙම වෙන්න පුළුවන්. ඒක ඉතා සාමාන්‍ය තත්වයක් නේ. ඒකට අපි ගරහා නොකළ යුතුයි. ඉතින් සමහරවිට අපි බණ නතර කරලා හරි මේ පොඩ්ඩක් අවදි වෙන්න කියලා කියන අවස්ථා තියෙනවා මේ ශාලාවෙත්. නමුත් ඒක වෙන්න පුළුවන් දෙයක්. එතකොට මේකට හේතුව මොකද්ද? අර මේ සමහර විට සිතුවිලි වල වේගය හුඟක් අඩු වෙලා තියෙන නිසාත් නිින්ද යන්න පුළුවන්. ඇත්තට මේ හොඳට බණ අහන නිසාමත් නිින්ද යනවා සමහර විට. දැන් හොඳට බණ අහන නිසා නිින්ද යන්නේ කොහොමද? දැන් සමහර කෙනෙක් ඉන්නවා හොඳට බණ අහනවා අය. එයා හොඳට බණ අහන කමම එයාට නිින්ද යන්න බලපාන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? හේතුව බණ අහගෙන ඉන්නකොට සිතේ සිතුවිලි ගොඩාක් අඩු වෙලා යනවා. ඇයි ධර්මයට අදාළ විතර්ක විතරක් හට ගන්නකොට චක්කු සම්පස්සයෙන් වෙනදා වගේ අර පාරේ ඇවිදිනකොට වගේ, ගෙදර ඉන්නකොට වගේ, උයන පිහනකොට කන බොනකොට වගේ සිතුවිලි ඔක්කොම හටගන්නේ නැහැ. දැන් සිතුවිලි වල වේගය අඩු වෙනකොට සිතට වැඩ නැහැනේ. සිතට වැඩ නැති වෙනකොටත් එක්තරා නිද්‍රාවක් පැත්තට කය යම්කිසි ආකාරයක මේ අර කායික ජවයේ යම්කිසි ආකාරයක දුර්වල වෙන්න පුළුවන්. එතකොට දැන් අපිට හිත හුඟක් නිදහස් වෙච්ච වෙලාවට නිින්ද යනවනේ. දැන් හිතන්නකෝ රැයට හුඟක් සිතුවිලි ගැන කල්පනා කර කර ඉන්නකොට නිින්ද යන්නේ නැහැ. දෙගොඩ හරිය වෙනකන් නිින්ද යන්නේ. හෙට කරන්න තියෙන ඒවයි වෙච්ච සංසිද්ධි කල්පනා කරගෙන ඒවට අදාළ වේගෙන් සිතුවිලි ගලනකොට නිින්දට වැටෙන්නේ නැහැ. දැන් මෙතන සමහරට හොඳට බණ අහන කමටම නිින්ද යන්නත් පුළුවන්. එතකොට බණ හොඳට හැබැයි ඒ හොඳට බණ අහන වෙලාවෙත් සිහිනුවනේ උපයෝගිතාවේ දුර්වල වෙච්ච නිසාමයි නිින්ද ගින් තියෙන්නේ. හැබැයි ධර්මයේ හොඳට අහපු නිසාමයි ඒක පැත්තකින් නිින්ද ගින් තියෙන්නේ. අර සිතුවිලි වල වේගය අඩු වෙච්ච නිසා. දැන් හිතන්නකෝ පින්වත්නි මම මෙතන ඕගොල්ලන්ට යම් චෝදනාවක් දෝෂාරෝපණයක් කළා කියලා. එතකොට මේ දෝෂාරෝපණය කරනකොට ඕගොල්ලන්ට බණ වලට අදාළ සියලුම විතරක නිරුද්ධ වෙලා ගිහින් ඕගොල්ලෝ තුල යම්කිසි ආකාරයක ඕගොල්ලන්ට යම් වෙලාවක සිත තුල අමනාප සහගත කමක් ඇති වෙන්න පුළුවන්. දැන් ධර්මය අහගෙන ඉන්නකොට සද්ධාව උපදිනවා. දැන් ධර්මය අනේ ලස්සනයි ධර්මය මේ බඳු ධර්මයක් අපට ලැබුණේ අපගේ භාග්‍යතුන් වහන්සේ නිසාය කිය ඕගොල්ලෝ තුල සද්ධාව උපදින. ඒ සද්ධාව උපදිනකොට මම බණ නවත්තලා කියනවා ඇයි ඔයා හොම කරන්නේ? ඔක කරන්න එපා. ඕක මේ දේශනාවටත් අගෞරවයක්. ශාලාවටත් අගෞරවයක්. බණ අහන්න ආපු ඉතුරු අයට බණ අහගන්නත් බෑ. කියලා මම දැන් හිතනකො චෝදනාව දෝෂාරෝපණයක් කරනවා කියලා. එතකොට අර මුලින් හටගත්ත සිතුවිලි ඔක්කොම නිරුද්ධ වෙලා ගියෙන් ඒ වචන වලට අදාළ සිතුවිලි හැසිරෙන්න ගන්නවා හිත තුල. හිත තුල සිතුවිලි හැසිරෙනවා විතරක් නෙමෙයි. හිත තුල වේගෙන් පින්වත්නි අර මං ඉස්සලා කියපු හෘද ස්පන්දනය පවා වැඩි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පින්වත්නි අනාගත සංස්කාරات හිතට ගලන්න පුළුවන්. අපරාධි දැන් මේ බණහල ඉවරුනාම මෙතනින් ඉතුරු අයත් මට බණීවි. අනාගත සංස්කාරات හට ගන්නවා. දැන් මේ හාඳුරෝ නම් බැනලා ඉවරයි දැන්. හැබැයි මං එළියට ගියා මේ වටේ ඉන්න අයත් කියයි "ඔයා මොකද්ද කළේ?" බලන්නකෝ අර බණ අහන්න ඇවිල්ලා අපිටත් හරිනේ නේක. කියලා මේ වටේ ඉන්න අයත් දෝෂාරෝපණය කරයි. අපේ අම්මත් බණී, තාත්තත් බණී, අපේ බිරිඳත් බණී, ස්වාමියාත් බණී කියලා අනාගතයටත් විතරකට. එතකොට මොකද්ද වෙන්නේ? අර මේ බණවලට අදාළව හටගත්ත සිතුවිලි ඔක්කොම නිරුද්ධ වෙලා ගිහින් ඒකට අනුව සිතුවිලි හට ගන්නවා. එතකොට කවුරු හරි කෙනෙකුට ඒක විමසන්න පුළුවන් නම් ඒක තමයි ධම්මානුපස්සනාව කියන්නේ. අර මුලින් කිව්වේ මොකද්ද? වේදනානුපස්සනාව. ඒක එතකොට අර මම බැනපු එකක් පින්වත්නි ඕගොල්ලන්ට නිවන් දකින්න උදව් කරලා. එතකොට අමනාප කියලා කොහෙද ලෝකේ શબ્ද තියෙන්නේ? දෝෂාරෝපණය කියලා එකක් කොහෙද තියෙන්නේ? ඒ අමිහිරි අමනාප શબ્දයක් පින්වත්නි ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ සිත තුළ ධර්ම හට ගන්නකොට මම යම්කිසි චෝදනාවක් කරනකොට ඒ චෝදනාව තුළ පින්වත්නි ඕගොල්ලෝ තුළ අර මුලින් ධර්මයට අදාළව හටගත්ත ධම්මවිජය බොජ්ජංගය ඊට පස්සේ ධර්මයට අදාළව හටගත්ත සද්ධාව ඒ ඔක්කොම හිතේ හටගත්ත මොනවද ඒවට කියන්නේ? හිතේ හටගත්ත ධර්ම. ඒ ධර්ම ඔක්කොම කඩා වැටිලා මම චෝදනා කළොත් ඒ ධර්ම ඔක්කොම නිරුද්ධ වෙලා ගියා. ඉතිරි නැතුව නිරුද්ධ වෙලා ගියා. ඉතිරි නැතුව නිරුද්ධ වෙලා ගින් අලුතෙන් ධර්ම හට ගන්නකොට ඒ අලුතෙන් හටගත්ත ධර්ම හට ගන්නකොට ඕගොල්ලෝ තුල ඒකට අනුව සමහර විට ඔය තිබුණු ජවයේ පව වෙනස් වෙලා යනවා. ඔය සංසුන්කම් පව වෙනස් වෙනවා. වෙනස් වෙලා ගින් ඒකට අනුව රූපස්කන්ධයත් වෙනස් වෙනවා තමයි. හැබැයි මේ මොහොතේ මා කරන චෝදනාවට දෝෂාරෝපණයට අදාළව ධර්ම හට ගන්නවා. ඕගොල්ලන්ට මේ ධර්ම ටික දකින්න පුළුවන් නම් දැන් අපි මොකද්ද? අපි ඒක දකින්නේ. අපි ඒක අනුව කල්පනා කරනවා. දැන් මේ බැනපු එක මේ මං විතරක් නෙමෙයි අහගත්තේ. වටින ඔක්කොම අහගත්තා. ඒතර මේ වටින් ඔක්කොම අහගත්ත නිසා බණ ඉවර වෙලා එළියට ගිය ගමන් මේ ඔක්කොම මගේ ඇඟට ගොඩ වෙයි. මොකක්ද ඒ කලේ ඔයා?
බලන්නකෝ අපි ආ බණට ආපු එකකින් වැඩකුත් නැහැ නේ කියලා ඉස්සරහට මේ අය මෙහෙම මට කතා කරාවේ. කියලා අර අනාගත දැන් මේ වෙලාවේ නෙමෙයි බණ ඉවරලා මේ ගේට්ටුවෙන් එළියට ගියාන් පස්සේ ඔබට ප්‍රතිචාර දක්වන විදිය සම්බන්ධවත් සිතුවිලි ගලනවා. එතකොට මේ වෙලාවේ අනාගත සංස්කාර අනුවත් හිත පවතිනවා. එහෙම පවතින්නේ නැතුව Tamanගේ සිත තුළ හටගත්ත ධර්ම බිඳිලා යන විදිය දකින්න පුළුවන්. කමක් නෑ දැන් දෝෂාරෝපණය කරලා ඉවරයිනේ. දැන් ඔක ආයෙ වෙනස් කරන්න බෑනේ. ඉතින් ඒ නිසා දැන් දෝෂාරෝපණය මම උණ දීලා ඉවරයි. චෝදනාවට මම ලක් වෙලා ඉවරයි. දැන් මේක මට වෙනස් කරන්න බෑ කියලා ඕගොල්ලන්ගේ සිත දිහා බලන්න පටන් ගත්තොත් සිතේ ධර්ම පේන්න ගන්නවා. අර මුලින් හටගත්ත සියලු ධර්ම නිරුද්ධ වී ගිය බව පේන්න ගන්නවා. ඒ ධර්ම ඔක්කොම නිරුද්ධ වී ගින් අලුතෙන් ධර්ම ටිකක් හටගෙන ඇති බව පේන්නේ. ඕකත් නිරුද්ධ වී යනවා කියන පේන්න ගන්නවා. එතකොට යා වඩන්නේ මොකද්ද? ධම්මානුපස්සනාව. ඕක තමයි සතිපට්ඨානයේ අවසාන භාගය. එතකොට දැන් දෝෂාරෝපණයත් මාව ධම්මානුපස්සනාව පැත්තට උදව් කරන එකක්. ඒ නිසා ඒකයි සිත මැදහත් කරගන්න ඕන මනාප શબ્දයටයි අමනාප શબ્දයටයි දෙකටම සිත මැදින් තියාගන්න ඕන ඒකයි. මොකද අමනාප શબ્දයත් මාව මාර්ගඵල පැත්තට තල්ලු කරගෙන යනවා. අපිට අමනාප શબ્ද අහුවෙන්නේ අපිට සිහිය පිහිටුවා ගැනීම. සිහි නුවණ සම්පජඤ්ඤ කියන එක පාවිච්චි කරගන්න බැරි තාක්කල් තමයි අපිට අර්බුදකාරී ලෝකයක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ ගැටලුකාරී ලෝකයක් අපිට අහුවෙන්නේ ඒකයි පින්වත්නි. එතකොට මේ ගැටලුකාරී ලෝකයක් හැම වෙලාවකම අපට අහුවෙන්නේ වෙන කවර දෙයක් නිසාවත් නෙමෙයි. එහෙම ගැටලුකාරී ලෝකයක් අහුවෙන්නේ අපේ අර සිහිනුවන කඩා වැටිච්ච නිසා. එතකොට දැන් පළවෙනි එක මොකද්ද? සාත්තක සම්පජාඤ්ඤය. දෙවෙනි එක සප්පාය. මට ගලපහන්න ඕන. මහත්යට ගලපහලා හරියන්නේ නැහැ. බිරිඳට ගලපහලා හරියන්නේ අපේ දරුවන්ට හරියන බණක් කියන්නේ. අපේ දරුවන්ටමයි ඔය බණ අනේ හාඳුරන්නේ හොඳ බණ අපේ දරුවන්ට කිව්වේ. ඒක අපේ ක්‍රමයෙන් නෙමෙයි. පුංචි දරුවන්ට අපි උගන්වන්න ඕන පුතේ මෙහෙම තමයි බණ අහන්න ඕන. ඔවා ඔලුවට ගන්න ඕන මේ විදිහට කියලා උගන්වන්න ඕන. හැබැයි මේක අපේ දරුවට නම් හරියට ගැලපෙනවා කියලා බණ ඇහුවොත් එයාට මොකද්ද නැත්තේ? එයාට පින්වත්නි සප්පාය සම්පජඤ්ඤය නැහැ. ඊළඟට ගෝචර සම්පජඤ්ඤය. අර ඔය දැන් ඔය කියපු කතාව මොකද්ද? Tamangeema ධර්ම දකින්නවා. මනාප શબ્දේ යමනාප શબ્දේ දෙකේම Tamanගේ සිතේ ඉපදිච්ච ධර්ම ටික දකින්න පටන් ගන්නවා. ධම්මානුපස්සනාව. ඕකට තමයි ගෝචර සම්පජඤ්ඤය කියන්නේ. ඊළඟට අසම්මෝහ සම්පජාඤ්ඤය. අසම්මෝහ සම්පජාඤ්ඤය කියන්නේ මුලින් හටගත්ත ධර්ම දැන් බිඳිලා ගිහින්නම් ඒක අනිත්‍යයි කියලාත් බලන්න පටන් ගන්නවා. ඒක අනිත්‍යයි. මේ බණ අහනකොට බණ පටන් ගන්නකොට තිබ්බ සිතුවිලි විතර්ක ධර්ම ඔක්කොම නිරුද්ධ වෙලා ගිහින්. ඇයි එහෙම වුනේ? අනිත්‍ය නිසා. ලෝකේ අනිත්‍යතාවය තමයි මේ මොහොත මට උදා කරලා තියෙන්නේ. ඒක සුන්දර වචනයක් එහෙනම්. ලෝකේ අනිත්‍යයි කියනකොට ලෝකේ ගරහන්න ලෑස්ති වෙලා ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නේ නැති කෙනා ධර්මයට අභියෝග කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ධර්මයට දෝෂාරෝපණය කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. චෝදනා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඇයි? එයා ධර්මයට දෝෂාරෝපණය කරන්න, චෝදනා කරන්න, ගරහා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ කවර දෙයක් නිසාවත් නෙමෙයි. එයා එහෙම ගරහා කරන්න, චෝදනා කරන්න, දෝෂාරෝපණය කරන්න එයා ලෑස්ති වෙලා ඉන්නේ පින්වත්නි. අපි ඔය හිතන මට්ටමේදී අර අනිත්‍යතාවය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ වදාළ කතාව යට හරියට ගිහින්නේ නැහැ. දැන් අනිත්‍යයි කියනකොට පොඩි ළමයෙකුට ඒක කිව්වොත් අම්මා කෙනෙක් හිතන්න පුළුවන් අපේ දරුවට ඕක කියන්න ඕනේ. ඕක අපේ දරුවා වගේ කෙනෙකුට ඒක තමයි ලස්සනම වචනේ. ඇයි? අනිත්‍යතාවය කියලා එකක් ලෝකේ ඒක ලෝක ධර්මතාවයක් නේ. ඒක නැත්තම් මේ මොහොත උදා වෙන්නේ නැහැ. බණ අහන්න වාඩි වෙනකොට ඇති වෙච්ච රූපස්කන්ධයත් අනිත්‍ය වෙලා. සිත තුළ හටගත වේදනාත් අනිත්‍ය වෙලා, විතර්කත් අනිත්‍ය වෙලා, විචාරත් අනිත්‍ය වෙලා, සංචේතනත් අනිත්‍ය, ඔක්කොම අනිත්‍ය වෙලා. ඒ නිසයි මට මේ වචනේ ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් සහ ඔයගොල්ලන්ට මේ වචනේ ඇහෙන්නේ. අනිත්‍යතාවය නැත්තම් මේ මොහොත උදා වෙන්නේ නැහැ. ඇත්තටම අනිත්‍යතාවය කියන ධර්මයේ නැත්තම් ලෝකේ මේ සම්භවය මීට වඩා වෙනස්. අනිත්‍යතාවය කියන ධර්මතාවයේ ලෝකයට අයිති නැත්තම් මං හිතන්නේ වෙනම පුරාවෘතයක් ලියන්න වෙන්නේ ලෝකය ගැන. මේ මොහොත උදා කරලා තියෙන්නේ අනිත්‍යතාවය. ඒක හැම කෙනෙක්ගේ මොළුවට යන්න ඕන. ඒක ප්‍රඥාවෙන් විමසන හැඩය අපි ලෝකයට කියලා දෙන්න ඕන. මොකද අනිත්‍යතාවයේ තරම් සුන්දර වචනයක් ලෝකේ තවත් තියෙනවද කියලා ලෝකේ ප්‍රශ්නයක් තියෙනවා. අනිත්‍යයි කියනකොට අපි ටිකක් ඒකට මැලි වුණාට ඒක අපිට ඕන නැති වචනයක් වගේ දැනුණාට පින්වත්නි මේ අනිත්‍යතාවය කියලා කියන වචනේ තමයි මේ මොහොත අපිට උදා කරලා දීලා තියෙන්නේ. ලෝකේ අනිත්‍ය නැත්තම්
බාහිර ලෝකයේ සවිඥානික අවිඥානික ලෝකයට අනිත්‍යතාවයේ අයිති නැත්නම් ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තියෙන්න ඕන. ලෝකේ දියුණුව කියලා එකක් වෙන්න බෑ. අනිත්‍යතාවයයි ලෝකයේ මේ තත්ත්වයට ඔසවා තබලා තියෙන්නේ. මේ මොහොත අපිට උදා කරලා තියෙන අනිත්‍යතාවයේ බණ ඇහෙනකොට හටගත්ත සියලු නාම රූප පරම්පරාව නිරුද්ධ වී ගින් තියෙන නිසා මේ මොහොත උදා වී තිබෙනවා. ඇත්තටම අනිත්‍යතාවය කියලා එකක් නැත්නම් ලෝකේ ඝනීභවණය වෙන්න ඕන. අනිත්‍යතාවය කියලා එකක් නැත්නම්. එතකොට මේ අනිත්‍යතාවය පිළිබඳ කතාව අපි හැම කෙනෙකුගේම ඔළුවේ පැල කරන්න ඕනද නැද්ද? ඒක පැල කරන්න ඕන අමුතුවෙන් මේ අනිත්‍යතාවය ගැන අදහස කර නෙමෙයි මේ ලෝකේ යථාර්ථයනේ පෙන්වන්නේ බුද්ධ ශාසනය. එතකොට මේ දැන් Tamanගේ හිත තුල හටගත්ත ධර්ම ඉපදිලා බිඳිලා යන නිසා අනිත්‍යයි කියලා බලන්න පුළුවන් හැකියාව. ඒක ඇතුලේ මම කියලා හිතුවට මගේ කියලා හිතුවට මගේ වසඟේ පවත්වන්න පුළුවන් මොකුත් නැහැ කියලා දකින්න පුළුවන් හැකියාව. ඒකට අපි ධර්මයේ කියන මොකද්ද? අනාත්මය කියලා. ඒකට කියන්නේ අනාත්මය කියලා. ඔන්න ඔය විදියට විමසා බලන එකට තමයි. ඒ බඳු ලෝකයක් කෙරෙහි නොඇලිය යුතුයි. ඇලෙන්න දෙයක් නැහැ. අපි ලෝකයේ මත පදිංචි වෙන්න උත්සාහ කරනවානේ හැම වෙලාවකම. අපි තුල ගොඩ නැගෙන ලෝකයේ මත පදිංචි වෙලා ඉන්න උත්සාහ කරනවා. නමුත් කවුද පදිංචි වෙලා තියෙන්නේ? ස්ථිරසාර වශයෙන් කවුද ලෝකයේ ඇතුලේ පදිංචි වෙලා තියෙන්නේ? පින්වත්නි හොඳට මට බලලා කියන්න ඕගොල්ලෝ මොනවද ඕගොල්ලන්ගේ වසඟේ තියාගෙන තියෙන්නේ? මොනවා හරි ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ වසඟේ තියාගෙන තියෙනවද? මොකුත් තියාගෙන නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ මොකුත් ඕගොල්ලන්ගේ වසඟේ තියාගන්න බෑ. ඒව වසඟේ තියාගන්න බැරි ලෝකයක් සම්බන්ධ මගේ ඇතුලේ වැඩ කරනවා නෑ පුළුවන් කියලා. ඒ වසඟේ තියාගන්න බැරි ලෝකයක් නෑ මට පුළුවන් කියන අදහස එන්නේ පැවැත්මට. මොකටද ඒක එන්නේ? පැවැත්මට. මොකද මේ ලෝකයේ සම්භවයේ පැවැත්ම පිණිස. නොපැවැත්ම පිණිස නෙමෙයි. පැවැත්ම පිණිස. එතකොටද මේ ඇස උඩින් ඇහි බැම පිහිටලා තියෙන ඇහි පැවැත්මට. ඒක ලෝකේ පැවැත්මට වෙන දෙයක්. එතකොට අපේ කටේ දත් හැදිලා තියෙන පැවැත්ම පිණිස. දත් නැත්තම් පැවැත්මට අභියෝගය. මේ ඇඟිලි පහක් එක ප්‍රමාණ පහකින් තියෙන පැවැත්ම පිණිස. එහෙනම් මේ ලෝකේ ලෑස්ති වෙලා තියෙනවා මොකටද? පැවැත්මට. එතකොට ලෝකේ දැන් එහෙනම් මගේ සිතත් පැවැත්ම පිණිස සම්භවයක් තියෙන. දැන් මේ රූපය ගැනනේ ලෝකයේ උනන්දු මේක ගැන විතරයි. මේකට අදාළ ජීව විද්‍යාත්මක සාධක හොයයි පැවැත්ම පිණිස. ස්ත්‍රියක් වැඩි වියටපත් වෙන්නේ ඇයි? වර්ගයාගේ පැවැත්ම පිණිස. ඒක සංගවා කතා කළ යුතු දෙයක් නෙමෙයි. ස්ත්‍රියකගේ ඍතුමත් භාවය පැවැත්ම පිණිස. එච්චරයි. මවක් ඍතුමත් වෙන්නේ පැවැත්මට. එතකොට මේ ජීව විද්‍යාත්මක පැවැත්ම පිණිස සාක්ෂි ලෝකෙ පෙළගස්වාවි. ඒක අපි කතා කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්නවද? ඕගොල්ලන්ගේ සිත තුළ ওই සිතුවිලි හටගන්නේ පැවැත්මට. යම් තාක් සිත තුළ සිතුවිලි හටගන්න. ඔක්කොම පැවැත්මට. රාගය උපදින්නේ පැවැත්මට. රාගය නැත්තම් පැවැත්මක් නැහැනේ. හැබැයි ඉතින් රාගය උපදින්නේ පැවැත්මට නිසා රාගයේ ලෝකයේ ස්වභාවිකත්වයෙන් සලකලා රාගයට ප්‍රතිචාර දක්වන එක තමයි සාමාන්‍ය ලෝකේ රටාව. හැබැයි අපි පැවැත්මට අපි රාගයට අභියෝග කරන්නේ නැහැ. අපි රාගයට අභියෝග කරන්නේ නැහැ. අපි කරන්නේ රාගයේ විදිහට අඳුන ගන්න එක. ඒකට තමයි සතිය ඕන. සම්මා සතිය ඕන. රාගයේ උපදිනකොට රාගයේ යම් කෙනෙකුගේ හිතේ උපදින්නේ පැවැත්ම පිණිස. එතකොට ලෝකේ හැදිලා තියෙන පැවැත්ම පිණිස. කායික වශයෙන් ජීව විද්‍යාත්මක සාක්ෂි පෙළ ගැහිලා තියෙන පැවැත්ම පිණිස. නමුත් මානසික පැත්ත ගැන ලෝකේ කතා කරන්නේ නැහැ. ඇයි කතා කරන්නේ නැත්තේ? මේ මානසික තත්ත්වය ගැන පරිශනාත්මක හැදෑරීමකට ලෝකෙට යන්න බෑනේ. මනස කියන එක පිළිබඳව වුණත් ලෝකෙට හරියට චිත්‍රයක් නැහැනේ කතාවක් ගැන. විඥානිකවොත් මොකද්ද විඥානි කියලා අහයි. චිත්තං කියලා කිව්වොත් මොකද්ද මේ චිත්තං කියන්නේ කියලා අහයි. එතකොට ඒ කොම් කතාව ලෝකයා පවරලා තියෙන්නේ මොකටද? මොළයට. මොළේ ක්‍රියාකාරීත්වයක් ගැන විතරක් කතා කරලා ඒගොල්ලෝ පරිච්ඡේදය වහලා දානවා. එතකොට මොළේ ගැන කතා කරන්නේ ඒගොල්ලොන්ට මොළේට වඩා එකක් අහුවෙන්නේ නැති නිසා. ඇයි මේ භෞතික සීමාව ඇතුලේ කතා කරන්න පුළුවන් ඉහළම දේ මොළය. ඒතර බුද්ධ ශාසනය තා විශේෂත්වයේ තමයි සිවුම් ඥානයක් ඔස්සේ අභ්‍යන්තරික පැවැත්ම පිණිස ගොඩනැගෙන චිත්තචෛතසික පරම්පරාව ගැන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වගේ නාම සංස්කාර ගැන සිත ගැන මනස ගැන විඥානය ගැන චින්තන අර්ථය ගැන මන ආයතනය ගැන ඉතින් ඊට පස්සේ විඥානස්කන්ධය ගැන
මේවා ගැන වෙන මේ වගේ කෘත්‍ය අනුව පැහැදිලි කරනවා. මේකෙන් වෙන්නේ මෙන්න මේ දේ, මේක හටගන්නේ මෙහෙමයි, මේක නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා වෙනම කතා කරනවා. ඒක හොද්දටම හොයාගෙන යනකොට තමයි තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ නම් සරුවඥ කෙනෙක්මයි කියලා. මේ බුදුරජාණන් වහන්සේ නම් මේ අපි වගේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා ඒක ගැන අදට 2600කට එහා පැත්තේදී මේ බඳු විශ්ලේෂී කියවීමක් සාමාන්‍ය මිනිහෙකුට ඔරොත්තු දෙන්නේ නැහැ. අදත් ඔරොත්තු දෙන්නේ නැහැ නේ. ලෝකයට මේ කතාව ඔරොත්තු දෙන්නේ නැහැ. පින්වත්නි විඥාන ස්කන්ධය ගැන කොච්චර උගත් මිනිසෙකුට කිව්වත් එයාට ඒක අල්ලන්න බෑ හරියට. එයාට ඒක යන්නේ මහාචාර්යවරයෙකුට මේක කිව්වත් එයාට හරියට ඒක හරියට ඔලුවට යන්නේ එච්චර ගම්බීරයි ඒක. බුද්ධ ශාසනය ඇතුලේ තියෙන අර්ථය ගැඹුරුයි. නමුත් අපිට එක දෙයක් පේනවා මේ මනස තුල යම්තාක් ධර්ම හට ගන්නවද, යම්තාක් චේතනා හට ගන්නවද, යම්තාක් විතර්ක හට ගන්නවද, යම්තාක් මනස තුල ਵਿਚාරයන් හට ගන්නවද, යම්තාක් මනස තුල සංචේතන හට ගන්නවද, යම්තාක් මනස තුල තණ්හාව හට ගන්නවද, ඔක්කොම පැවැත්ම පිණිස වෙන එක. ඒ නිසා චේතනා හට ගන්නකොට, වේදනා හට ගන්නකොට, සංචේතනා හට ගන්නකොට, විතර්ක කරනකොට, ਵਿਚාරනකොට, තණ්හා කරනකොට අපි ඒකට අභියෝග කරන්නේ. පැවැත්ම පිණිස தත්ත්වය ඔහම තමයි. අපි නම් මොකද්ද කරන්නේ? අපිට තණ්හාව උපදිනකොට තණ්හාව උපදින්නේ කොයි මට්ටමේද? හොඳට බලන්නකෝ යම් තැනක තණ්හාව උපදිනවා නම් ඒ තණ්හාව උපදින්න බලපාන ප්‍රාමාණික සාක්ෂි දෙකක් තියෙනවා. එක්කෝ අපි තණ්හා කරනවා එහෙන් රූප දැක්කම රූපයට. එහෙන් රූප දැක්කම රූපයට තණ්හා කරනවා. ඒකට අපි කියනවා රූප තණ්හාව කියලා. එතකොට රූප තණ්හාව ඇති වෙච්ච රූපය ගැනත් බුද්ධ ශාසනය විශ්ලේෂණය කරලා පෙන්නනවා. පෙන්නන්නකෝ බලන්න මේ රූපේ තණ්හා කරන්න මොනවද තියෙන්නේ කියලා විස්තර කරලා බෙදලා විග්‍රහ කරලා පෙන්නනවා. රූපය පිළිබඳව යථාභූත ඥානෙ හදනවා. ඒකට අපි කියන්නේ යථාභූත ඥානෙ කියලා. රූපේ විසුරුවල පෙන්නනකෝ බලන්න තණ්හාවට කෝකද කියන්නේ තියෙන්නේ කියලා. මම මගේ කියලා ගන්න පුළුවන් කොයි කෑල්ලද කියලා පෙන්නන්නකෝ බලන්න කියලා රූපේ විසුරුවල අර ප්‍රඥාවෙන් බලන්න කියනවා. දැන් බාහිර මනාප රූපයක් වැටහෙනවා අපිට අමනාප රූපයක් වැටහෙනවා. ඒකනේ කතා නොකර ඉන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා. කතා කරන්න පුළුවන් මිනිස්සුත් අපිට එළිය ලෝකේ හම්බ වෙනවනේ. ධර්මාර්ථය තුල එහෙම හම්බෙන්න විදිහක් නැහැ. සිත මඳහත්ව පවදිනකොට ඒක හට ගන්න. දැන් අපිට කතා කරන්න පුළුවන් අහක බලාගෙන යන්න පුළුවන් මිනිස්සුත් හම්බ වෙනවා. බලන්න හිතෙන මිනිස්සුත් හම්බ වෙනවා. එතකොට අහක බලාගෙන යන්නේ අමනාපකමටනේ. එහෙනම් අමනාප මිනිස්සු එළියේ ඉන්නවම කියලා අපි හිත තුල පිළිගැනීමක් ඇති වෙනවා. ඇයි ඔය අමනාප කිව්වම එයාට අතීත සංස්කාර අනුව කල්පනා කරලා අමනාප වෙන්න මෙන්න මේ හේතු කියලා කෙලෙස් සහගත මතකයකුත් එයාට තියෙනවා. ඔන්න ඕක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට බුද්ධ ශාසනය කරන්නේ හරි අමනාප රූපයයි මනාප රූපයයි කියලා මගේ දරුවගේ රූපේ මට මනාපයි. හැබැයි අහවලාගේ රූපේ අමනාපයි කියලා කිව්වට ඒ අමනාප රූපයයි මනාප රූපයයි මුලින් බුද්ධ ශාසනය විස්තර කරලා පෙන්නනවා. එතකොට මනාප රූපයත් අමනාප රූපයත් අපි තුමු අමනාපම කෙනෙක් ඉන්නවා කියලා. ඒ අමනාපකම පවතින්නේ හැමේ ඔපයට විතරමයි. හැමේ ගැඹුර දක්වා විතරයි අමනාපකම පවතින්නේ. එයාගේ අභ්‍යන්තර කැලී ටික බෙදලා විස්තර කරන්නේ ඒකයි කේස් ලොම් නියදත් සම මස්නහර ඇට මිදුළු අකුගඩු හදවත අක්මාව ඔය විදිහට කොටස් 32කට බෙදනවනේ. ඔය 32ම විස්තර කරලා තිබ්බොත් හිතන්නකෝ බෙදලා බැලුවොත් කෝ අමනාප රූප අපිට කෙස් වලට අමනාපකමක් ඇති වෙන්නේ නැහැ. නියපොතු වලට අමනාපකම ඇති වෙන්නේ නැහැ. දත් වලට අමනාපකම ඇති වෙන්නේ නැහැ. වකුගඩු වලට අමනාපකම ඇති වෙන්නේ නැහැ. ලේ වලට අමනාපකම ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ ටික ඔක්කොම සකස් වෙලා හැමකින් වැහිලා තියෙනකොට අන්න අමනාප කෙනෙක් අහු වෙනවා. එහෙනම් අමනාපකම පවතින්නේ හැමේ ගැඹුරට විතරයි. මනාපකමත් ඔච්චරයි. මනාප රූපේ කියලා අභිනන්දනය කරලා ඒ රූපේ කෙරේ නන්දියක් හදාගෙන තණ්හාවක් හදාගෙන අභිනිවේෂයක් හදාගෙන රාග අනුසයකින් මෝරලා ඒ රාග අනුසය පදනම් කරගෙන මේ මනාප රූපේ වෙනුවෙන් වැඩ කරන්න ගියාට මනාප රූපයත් විස්තර කරලා බලනකොට අපිට මනාප රූපය කියලා එක්කුත් අහුවෙන ඒකත් හැමේ ගැඹුරට විතරයි තියෙන්නේ කියලා එහෙම මිනිස්සු විස්තර කරලා බලන්නේ අපි ප්‍රඥාවෙන්. එහෙම නැතුව මේ කපලා කොටලා බලන්නේ ප්‍රඥාවෙන් බලනවා මේ මා තුල මනාපකමකුත් රැඳිලා තියෙනවා අමනාපකමකුත් රැඳිලා තියෙනවා. එතකොට මේ මනාපකමකුත් අමනාපකමකුත් මගේ ඇතුලේ රැඳිලා තිබ්බට අමනාපකම මනාපකම මගේ සිතට අයිති දෙයක් මිසක් එළිය රූපේට අයිති දෙයක් නෙමෙයි කියලා දකින්ද අපි රූපේ විසුරුවලා බලන්න පටන් ගන්නවා. ඒකයි බුද්ධ ශාසනය කියන්නේ මහණෙනි රූපේ විසුරුවා බලව. එතකොට ඔය විදියට භාවනාමය වශයෙන් අපි පුරුදු වුණොත් ප්‍රඥා ගෝචර විමසන්න පින්වත්නි ලෝකේ මනාප රූපයක් නොපෙනී යනවා. ආමනාප රූපයක් නොපෙනී යනවා. ඒක හැබැයි භාවනාමය වශයෙන් උපදවන්න ඕන එකක්. මනාප රූපය ඒකනේ බුද්ධ ශාසනයේ දෙතිස් කුණප කොටස් විදියට භාවනා කරන ක්‍රම කායානුපස්සනාවටයි විවිධ විධි ක්‍රම පෙන්වන්නේ.
ඇයි එහෙම පෙන්වන්නේ? මේ සවිඥානික බාහිර ලෝකයට වටිනාකම යනවා, නොවටිනාකමත් යනවා. ඒකේ මනාප රූපත් වෙනවා අමන පින්වත්නි ඔය විදියට භාවනාමය ඥානයකින් ලෝකේ විසුරුවල බැලුවොත් මනාප රූපයක් නොපෙනී යනවා, අමනාප රූපයක් නොපෙනී යනවා. ඊට පස්සේ මනාපමනාප රූපය අපි හිතමුකෝ අමනාප රූපය කියලා. දැන් රූපේ විසුරුවා බලනකොට රූපේ කෙරේ නන්දිය හටගන්න එක, ඡන්දය හටගන්න එක, තෘෂ්ණාව හටගන්න එක කඩා වැටෙන්න ගන්නවා. රූපේ දකින්න මට්ටමේදී ඇතුලේ මොකද්ද වෙන්නේ කියලාත් අපි ඊළඟට විමසන්න පටන් ගන්නවා. දැන් රූපේ දකින්න මට්ටමේදී පින්වත්නි අපේ අභ්‍යන්තරය තුල මොනවද වෙන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. වේදනා පච්චය තණ්හා. අපි තණ්හා කරන්නේ මොකටද? අපේ වේදනාවට. දැන් රූපේ විසුරුවා බලනකොට රූපේ ඇත්ත තමයි මේ රූපේ මනාපමනාපකම පවතින හැමේ ගැඹුර දක්වා නේද කියලා හොඳට තියුණු ප්‍රඥාවකින් කල්පනා කරනකොට එයාට වැටහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයාට මනාපමනාප රූප සම්බන්ධව අමුතු කතාවක් එයාට අහුවෙන්නේ නැහැ. මනාපමනාප රූප කතාව අහුවෙන්නේ නැහැ. හැබැයි ඇතුලේ අවුල තවමත් එහෙමමයි. ඇතුලේ අවුල් සහගතකමක් තියෙනවනේ. ඒ ඇතුලේ අවුල් සහගතකම තවම හිම්ම පවතිනවා. මොකද ඇතුලේ අවුල? ඇතුලේ අවුල් සහගතකම තමයි තණ්හා උපදින්නේ මොන මට්ටමේද? තණ්හාව පවතින්නේ පැවැත්මට. අපේ කතාව නැවත පවතින්නේ නැත්නම් හොඳයි කියලයි. ඇයි පවතින්නේ නැත්නම් හොඳයි කියලා කියන්නේ මේ පැවැත්මට අභියෝග කරන්නේ ඇයි බුද්ධ ශාසනය? පින්වත්නි පවතින තාක්කල් දුක තියෙනවා. මේ නැත්තම් මේ දුක කියලා එකක් නැත්තම් මේ මිහි මත බුදුරජාණන් වහන්සේටමත් පහළ වෙන්නේ නැහැ. පින්වත්නි මේ දුක නිරුද්ධ කරන එකනේ අපේ ප්‍රධාන සාකච්ඡාව. අපිට ඊට වඩා මොකක්වත් සාකච්ඡාවක් නැහැ. පින්වත්නි අපේ ප්‍රධාන සාකච්ඡාව තමයි දුක නිරුද්ධ කිරීම. එතකොට දුක නිරුද්ධ කිරීම නම් අපේ ප්‍රධාන සාකච්ඡාව ඒ වෙනුවෙන් තමයි මුළු මහත් ධර්මයේම අපි පෙළගස්වගන්නේ. එතකොට දුක සකස් වෙන්නේ කොහොමද කියලා පෙන්නලා නැවත දුක සකස් නොවන ආකාරයට මේ කතාව සම්පූර්ණයෙන් නිමා කිරීම ගැන අපේ ප්‍රධාන අවධානය. මේ ලෝකේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියලා තත්වයක් නැත්නම් ඇත්තටම මේ මහ පොළොවේ බුදුරජාණන් වහන්සේලා කියලා පිරිසක් පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා කියලා පිරිසක් පහළ වෙන්නේ නැහැ. ඉතින් මේ විදියට ගැඹුරින් Taman බාහිරත් විමසන්න ඕන පැවැත්ම දුර්වල කරන්න. ඇයි පවතින තාක්කල් විතරයි පින්වත්නි දුක තියෙන්නේ. පින්වත්නි ඇස පවතින තාක්කල් විතරයි රූප දැකලා රූපයේ මනාපමනාප රූපේ වැටහිලා රූපේ පදනම් කරගෙන රූප තණ්හාවත් හටගෙන තණ්හාව නිසා අபிසංස්කාරات ගොඩනගාගෙන අபிසංස්කාර මත නැවත ඇහැ හැදෙන්නේ ওই මට්ටමේනේ. ඇහැ හැදෙන තාක්කල් දුක හැදෙනවා. අපි ඇස ලස්සනට අභිනන්දනය කළාට ඇස හැදෙන තාක්කල් දුක හැදෙනවා. ඒකනේ බුද්ධ ශාසනය කියන්නේ චක්කුං අභිනන්දති දුක්ඛං සෝ අභිනන්දති. මහණෙනි යමෙක් ඇස අභිනන්දනය කරයිද එයා දුකයි අභිනන්දනය කරන්න කියනවා. යමෙක් මහණෙනි ඇස අභිනන්දනය කරයිද එයා දුකයි අභිනන්දනය කරන්න කියනවා. එහෙනම් ඇහෙන් දකින්න රූපේ අභිනන්දනය වෙන තාක්කල් මොකද වෙන්නේ? දුක අභිනන්දනය. ඒ නම සාමාන්‍ය මිනිහෙකුට ඒක තේරෙන්නේ නැහැ. හේතුව එයා ඇහැ ගැන දන්නෙත් නැහැ දුක ගැන දන්නෙත් නැහැ. ඇහැ හැදුනේ කොහොමද කියලා දන්නෙත් නැහැ. එයා උපරිම කියයි අම්මා ඇහැ හැදුවා කියලා එච්චරයි. උපරිම එයා කියාවි අම්මනේ අපි මගේ ඇහැ හදලා තියෙන්නේ කියලා. අම්මා කියාවි ඔයාගේ ඔය ඇස් දෙක මම හැදුවේ. මගේ කුසේනේ හැදුනේ කියලා. අම්මා උදව් කරපු බව ඇත්ත. නමුත් කර්මයේ විසින් චක්කු ප්‍රසාදේ උපද්දවපු කතාව සම්මාදිට්ඨික බුද්ධ ශාසනය තුල ශ්‍රාවකයෙකුට විතරයි ඒක ඔරොත්තු දෙන්නේ. අපි අම්මට කරහන්නේ නැහැ. අම්මව පිළිගන්නේ නැත්නම් සම්මාදිට්ඨියකුත් නැහැ. නමුත් අපේ ඇහි ප්‍රධාන කතාව සංසාරයට සම්බන්ධයිනේ. මේ ඇහැ ඇදිලා තියෙන්නේ පරණ කර්මයෙන් නිසානේ. මනාපේවයි අමනාපේවයි ඔක්කොම පේන්නේ. අපේ වෘත්තීය මට්ටම උගත්කම බුද්ධිමත්කම ආර්ථික ශක්තිය මොන මට්ටමේ වුණත් මනාප රූපය අමනාප රූපයට අපිට අභියෝග කරන්න බෑ. කොච්චර සල්ලි භාගෙ තිබ්බත් අමනාප රූප පේන එක නවත්ත ගන්න අපිට විදියක් නැහැ. ලෝකේ මොන මට්ටමේ ඉන්න මිනිහෙකුටවත් අමනාප රූපේ නොපෙනී මනාප රූප විතරක් බලන මට්ටමක් නැහැ. ඒ කියන්නේ එයාගේ භෞතික සීමාව ඇතුලේ ඇස එයාගේ වසඟේ පවත්ව ගන්න බෑ කියන එකනේ. එහෙම වසඟේ පවත්ව ගන්න බැරි නම් මොකද්ද මේ බලපාලා තියෙන්නේ? බලපාලා තියෙන්නේ මේ ඇස සකස් වෙච්ච පුරාණ හේතු ටිකක් තියෙනවා. ඒ පුරාණ හේතු වලින් ඇහැ ඇදිලා තිනවා. මෙයා මෙහි උත්සාහයෙන් බීරියෙන් හම්බ කරගත්ත බැංකු ගිණුමට දාගත්ත සල්ලි ටිකක් තියෙන්න පුළුවන්. හැබැයි ඒකට ඇහැට අභියෝග කරන්න බෑ. එහෙනම් මතක තියාගන්න සල්ලි වලට ඇහැට අභියෝග කරන්න බෑ. එතකොට එහෙමනම් මේ ඇසේ පැවැත්ම කියලා කියන්නේ දුකේ පැවැත්ම.
ඇස පවතින තාක්කල් අර අවිද්‍යාව අපි තුල තියෙන නිසා එහෙන් ලෝකේ අභිනන්දනය කරනවා. අභිනන්දනය කරපු ලෝකේ පදනම් කරගෙන සිතින් සැලසුම් කරලා වචන වලින් කතා කරලා කයින් වැඩ කර කර අලුතෙන් කර්ම රැස් කරගන්නවා. ඒ අලුතෙන් කර්ම රැස් වෙනකොට නැවත නැවත පුනර්භවයට අදාළ වටපිටාව ගොඩ නැගෙන්න ගන්නවා. පුනර්භවයට අදාළ වටපිටාව ගොඩ නැගෙන්න ගන්නවා. ඉතින් මේක තමයි අපි තුල වෙන සංසිද්ධිය. මේක තමයි අපි තුල වෙන විශාලම අරුබුදය. ඉතින් මේ අරුබුදය අපි තා මනවින් අඳුන ගන්න ඕන, දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. ඉතින් මේ අරුබුදේ තේරුම් ගන්නේ නැතුව කවදාවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට මේ ජරා මරණ දුකින් මිදීම කියලා එකක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට දකින්න කෙනෙකුට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දකින්නකොට එයා තුළ මෝරන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය මෝරන්න එයා දුක නිමා කරනවා. ඒතකොට ඒ බඳු දුකේ නිමාවක් පිණිස අපි පෙළ ගැහෙන්න ඕන. ඒ බඳු අවබෝධයක් පිණිස නිර්වාණගාමී ශ්‍රාවකත්වයක් උදෙසා මේ ධර්මයේ ඔසවා තැබීම පිණිස ධර්මයේ තුල තමන්ව ඔසවා තැබීම පිණිස හැම දිනාටම මේ දේශනා මේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.